හෙලෝ බෝයිස් ඉතින් අදත් ඉතින් වෙනද වගේම DGගේ බර YouTube channel එක කරගෙන තිනවා තවත් සුපිරි වීඩියෝ එකක් ඉතින් ඔයාලා මචං එනකම් බලන් ඉඳපු එකක් වෙන්නේ නැති කියලා මම හිතනවා ඉතින් අලුතින් ඇවිල්ලා තියෙන දෙකේ ෂොටිය මචං අපිට ඇවිල්ලා තියෙන අලුතින් එන්න තියෙන දෙකේ ෂොටිය ඉතින් අපි වැඩි කතා නැතුව මචං මොකද්ද මේ දෙකේ ෂොටිය කියලා බලමු ඒත් එකම තව අපිට වැඩක් තියෙන අපිට අපි මේ දෙකේ ෂොටිය අරගෙන ඉවරලා ඊට පස්සේ මම ඔයාලට කියන්න. එතකොට අපිට ආවේ තව ඉවෝ ගන්න මැක්ස් කරන්නත් තියෙනවා ඉතින් අපි ඒකත් බලමු. වැඩි කතා නැතුව මචං අපි යන් අපේ වීඩියෝ එකට ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔය කට්ටිය දන්නවා වෙනද වගේ සුපුරුදු පරිදි මචං YouTube channel එක subscribe කරලා නැත්නම් මචං subscribe පාරක් දාලා මචං like එකක් දාන්න අමතක කරන්න එපා. ගැම්මඩම අපි යන් මචං වීඩියෝ එකට ඉතින් වීඩියෝ එකේ තමයි ඉන්නේ යන්න දෙයක් නැහැ. හරිද? අපිට මචං ඇවිල්ලා තියෙනවා අලුත් අපිට එන්න තියෙන දෙකේ ෂොටි ස්කින් එක. හරිද? මෙන්න තියෙනවා මචං දෙකේ ෂොටිය අපිට එන්න තියෙන දෙකේ ෂොටිය මචං ඒක දෙකේ ෂොටිය පෙන්වන්නේ නැහැ මට ඒක එන ප්‍රශ්නයක් බං. හරිද? පෙන්වන්නේ නැහැ දෙකේ ෂොටිය. හරිද? ඔය ටික තමයි මචං අපිට ඒවල තියෙන ගාරීන එකෙන් ඉතින් මේ සැරේ මේ ඉවෙන්ට් එක එන්නේ ඉවෙන්ට් දෙකක් විදියට එන්නේ. ඉවෙන්ට් එක එන්නේ මචං 24 වෙනිදායි 27 වෙනිදායි තමයි ඉවෙන්ට් දෙකක් එනවා. කොහොම එයිද කියලා මං හරියටම දන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි එන්නේ ඉවෙන්ට් දෙකට. වැඩි කතා නැතුව මචං අපි මචං මේක ක්ලේම් කරගෙන බලමු. ඉතින් අපිට ඇවිල්ලා තියෙන දෙකේ ෂොටිය මොන වගේද ඒත් එක්කම සුපිරිද කොයි කියලා අපි බලමු ඉතින් නේද බං. ඉතින් වැඩි කතා නැතුව ඉතින් අපි බලමු. ඉතින් මේකේ නම මචං set up and M10 ring. M10 අඩෝ මං හිතන්නේ මේ ඉවෙන්ට් දෙකක් මචං මේ. හරිද? එකක් 24 එනවා අනිත් එක මචං එනවා මේ 27 වෙනිදා. අපිට ඒ කියන්නේ ඔයාලට එනවා. අපි ඉතින් කැම්මඩම් මචං ඉතින් මේක ක්ලීම් කරගමු. ඉතින් අපිට අලුතින් ඇවිල්ලා තියෙන දෙකේ ෂොටියයි ඒත් එක්කම ෆයිනල් ෂොට් එකයි අපි ක්ලීම් කරගමු ගැම්මඩම කොල්ලෝ. ඉතින් මේ විදිහට ක්ලීම් කරගත්තා මචං. ඉතින් මොකද්ද මෙතනින් මේකක් ආව ද ස්පෙෂල් ඉෆෙක්ට් මොකද්ද සීන් එකක් ආව මචං. අපි මේක ඔහොම ඕකේ කරගමු. ඉතින් අපි ක්ලිප් කරගත්තා. ඉතින් ගැම්මඩ අපි බලමු මේක මොකද්ද මේ සීන් එක කියලා අපි ඉතින් බලමු මචං. ෂොට් ගන්න එක මේ අම්මට සීරි මේක මචං ඉවෝ ෂොටියක් නෙවෙයි මං හිතන්නේ. මේක මචං ඉවෝ ෂොටියක් නෙවෙයි මං හිතන්නේ බොයිස්. හරිද? මේක මං හිතන්නේ මේක නෝමල් දෙකේ ෂොටියක් වෙන්න ඕන. අපිට ආයේ කටාන එකක් හම්බුණා බොයිස්. මේ කටාන එක හම්බුණා. ඒ කටාන එකත් එහෙම ලොකුවට ගෙස් යන්නේ. ඒක ලස්සනයි ඒ කටාන එක. ඉතින් අපි ඒක අතට දාගමු. ඉතින් අතට දාගමු කියන්නේ කීප් කරගමු. ඉතින් අපි දෙකේ ෂොට් එකකින් අතට දාගමු. මම හිතා හිටියේ මේක ඉවෝ ෂොටියක් කියලා මචං. ඉවෝ ෂොටියක් නෙවෙයි මේක. මේක මචං මේ පොඩ්ඩක් ඉඳපන් මේ රික්වෙස්ට් දාන්න ඕකනේ බැරි බං කරන්න. මේක මචං මං හිතන්නේ නෝමල් ෂොටියක් ඉවෝ ෂොටියක් නෙවෙයි. ඉවෝ ෂොටියක් නෙවෙයි. ඉතින් මෙතෙන් ඇවිල්ලා නැහැ. ඉතින් ඉවෝ ෂොටියක් නම් ඉවෝ ෂොටියක් නම් මචං මෙතෙන් එන්න දෙපැයි. ඉවෝ ෂොටියක් නෙවෙයි මචං මේක. මේක මචං කෙලින්ම ඇවිල්ලා නෝමල් ෂොටියක්. ඉවෝ ෂොටියක් නෙවෙයි මචං. ඉවෝ ෂොටිය සුපිරි. ඉතින් අපි බලමු ඉතින් ඒක වදිනවද කියලා එහෙම පොඩ්ඩක් බලමු. ඉතින් ගැම්මටම මේ දෙකේ ෂොටිය ඉතින් තියෙන්නේ මචං ඇබිලිටිස් ගත්තොත් එහෙම මේ දෙකේ ෂොටිය ඩැමේජ් ඩබල් රේන්ජ් එක අඩු කරලා තියෙනවා. රීලෝඩ් ස්පීඩ් එකක් වැඩි. එතකොට මේ ෆයිනල් ෂොට් එක එහෙම කොහොමද දන්නේ නැහැ වදින්නේ නේද බං. අපි ඒක බලමු මේ වීඩියෝ එකේ අන්තිමයට. අපිට කලින් අපිට තව දෙයක් කරන්න තියෙනවා මචං. අපිට තියෙනවා මචං මං ආසාවෙන් ඉදියා මචං මේ මෙන්න මේ M1040 මෙන්න මේ රතු 6 ෂොටිය මැක්ස් කරන්න මට කිනම ආසාවක් තිබ්බා. ඉතින් අපි බලමු අපිට මේක මැක්ස් කරගන්න පුළුවන් වේද. අපිට කෑලි කීයක් යයිද ජෙම් කීයක් යයිද කියලා. අපිට level 5 තියෙන්නේ. level 5 තියෙන්නේ මචං මේක. අපිට කෑලි 300 ගාණක් තියෙනවා මචං. අපිට ජෙම් 800 ගාණක් යන්නේ මෙතනින් level 6 දාන්න. අපි ඒක එහෙම දාන්න නැතුව මචං අපි කෑලි ටෝකන් මචං අරගෙන බලමු අපිට ටෝකන් කීයක් විතර යයිද කියලා. මේක මැක්ස් කරන්න මචං අපි බොක්ස් ඕපන් කරමුනේ. මේ බොක්ස් ඕපන් කරලා බලමු මැක්ස් කරලා බෑ. මෙතන මචං අපි 600 ඩිස්කවුන්ට් එක දාගන්න ඕන කූපන් එකේ. අන්න 2400ට 600ක් හම්බ වෙනවා මචං. 261ක් ආවා. මං හිතන්නේ මට ජෙම් ටික ඔක්කොම යයි වගේ මේක මැක්ස් කරන්න මචං. අපි බලමු කීයක් විතර යයිද කියලා. අපිට මැක්ස් කරගන්න පුළුවන් වුණොත් හොඳයි. බලමු මැක්ස් කරගන්න පුළුවන් වුණොත් හොඳයි බොයිස්. ඉතින් මේක අපි බලමු අපිට මැක්ස් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපිට දැන් කෑලි
අපි බලමු අපිට 6 ෂොටිය මචන් level 6 දාන්න පුළුවන් ඉතින් ගැම්මටම අපි ඒක level 6 වලට අප්ඩේට් කරගමු ඉතින් මේ විදිහට අපි 6 ෂොටිය මචන් level 6 එකට අප්ඩේට් කරවුවා ඉතින් ගැම්මත් තමයි level 6 දාගත්තා ඉතින් තව අන්තිම එකට දාන්න තව කෑලි සාමාන්‍යයෙන් ගානක් ඕනි මචන් අන්තිම level 7 එකට මම 8 දාන්නේ 7 එකට දාගන්න ඕන අපි බලමු අපි අර ගත්ත බොක්ස් ටික ඕපන් කරලා බලමු ඉතින් ඉතින් හිට් කඩු ගියා ඉතින් ක්‍රෑෂ් වුණා මං ඉතින් ක්‍රෑෂ් වුණා කියලා ඒ ගත්ත බොක්ස් ටික මට අඩු අපිට ගෝල් 1000 කෑල්ලක් කොයි වැදුනුත් නේද බං එහෙම වදින්නේ නැහැ ඉතින් අපිට එහෙම දෙන්නේ නැහැ මේකෙන් 1000 කෑලි සාමාන්‍යයෙන් කොහොමද නේද කනාවටවත් වැදුනොත් එහෙම අපි 20 වගේ ඕපන් කරමුද වැඩන්න අද කොඩි ඕපන් කරලා දාමු ඕම තමයි අපිට තව කෑලි මචං මං හිතන්නේ ඕන මේක මැක්ස් කරන්න කෑලි 400 ගාණක් තියෙන්නේ මචං තව 444ක් තියෙනවා තව ඕන 150ක් විතර ඕනනේ ඔය කෑලි 150ක් විතර ඕන මචං මං හිතන්නේ මගේ ජෙම් ටික ඔක්කොම ඉවර වෙනවා මචං මේකේ මේක මැක්ස් කරන්න ඉතින් හරි ගමන් නැහැ ඉතින් දැන් අර කරපු එකේ කරමු ඉතින් නේද බා මන් දන්නවා මට මේක මැක්ස් කරන්න මේ ජෙම් ටික ඉවර වෙනවා අපි ඒ හින්දා ඉතින් වැඩි කතා නැතුව අපි බලමු අපි බොක්ස් අරන් බලමු මචං අපිට තව කෑලි 150ක් දැන් බොක්ස් 50ක් ගමු හරිද බොක්ස් 50ක් අරන් බලමු 50ට 350යි ටෝකන් එක වැටෙන්නේ බොක්ස් 50ක් ඇති වෙයිද බං අපිට කෑලි 150ක් හම්බෙයිද බොක්ස් 50යි හම්බෙයිද 150 කියන්න බෑ නේද බං 150ක් හම්බෙන්නේ නැති වුණොත් එහෙම බං අපරාධනේ අඩෝ එහෙම ගන්න ගියොත් මට මදි වෙනවා බං ජෙම් අපි බොක්ස් 50ක් කරන් බලමු බොයිස් ඉතින් මට හිතන්නේ ජෙම් ටික ඔක්කොම ඉවර වෙන කේස් එකක් යන්නේ මේක ගන්න අම්බෝ ඇති යන්තම් මචං අපිට කෑලි ටික ආවා මචං ඒකෙන් ජෙම් 700 ගණක් බලු ඉතුරුනේ මගේ වොලට් එකේ හරි මගේ බොයිස් ඉතින් අපි අන්තිම ලෙවල් එකක් දාගමු මං ආසාවෙන් ඉඳපු 6 ෂොටියේ level 6 1 එකට අප් කරා ඉතින් මේ විදිහට මම පළවෙනි පාරට කොහොමද මේ ඉබෝ ගන්නයක් අප් කරේ මට හිතෙන්නේ අඩෝ සුපිරියක් නේද බොයිස් අපි ඒකත් අප් කරා මේ ෆයිනල් ෂොට් එක නම් ඕනේ නැහැ මචං ඉතින් අපිට මං හිතන්නේ ජෙම් ගියා 6000කට වඩා ගියා ජෙම් මේ ගන්න එක ගන්න අප් කරන්න ඉතින් අපි ඒකත් ඉකියුට් කරගමු මචං ඒක දාගමු මේක අතට ගමු අපි දැන් යන් ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකකට මේක ගහලා බලන්න මේ දෙක ගහලා බලමු අපි ඉතින් ගිහිල්ලා ඉමෝට් එක දාගන්න ඕනේ ඒ ෂොට් ගන්න එක ෂොට් ගන්න එක ඉමෝට් එක මේ තියෙන්නේ මෙන්න තියෙනවා මචං අලුත් 6 ෂොටිය අපේ වැලුත් 6 ෂොටිය තියෙනවා අපි ඒක දාගමු කියලා දාගන්න ඒක දාගන්න එක ඒක දාගමු ඉතින් ජබ්බත් තවා මචං ඉතින් කරන්න දෙයක් නැහැ ජෙම් 700 ගාණක් ඉතුරුනේ මගේ ලොබියේ දුක තමයි සුද්දා ඉතින් කියන්න දෙන්නේ ඒකට ඉතින් ගිව් අවේ එකක් දෙන්නත් තියෙනවා මම ගිව් අවේ එක දෙනවා කොහොම හරි මම අර TikTok එකේ වීඩියෝ එකක් දානවා අද පස්ස පෙන්න රිමෝට් ටික දෙනවා කියලා ඉතින් ඒක අනිවාර්යෙන් මම දෙනවා ටොප් කරලා හරි දෙනවා ඉතින් ඒක අපි වැඩි කතා නැතුව මචං අපි යන් ඉතින් අපි මේ ලෝන් වුල්ෆ් එකට අපි මේ ටික try කරලා බලන්න අපි ලෝන් වුල්ෆ් එකට යන් අපි බලමු මේක try කරලා කොහොමද තාත්තේ කියලා කෑතම සීන් එක නේද බං ජෙම් ටික ඔක්කොම ඉවරයි නේද බං හරිමාගේ බං ජෙම් ටික ඔක්කොම ඉවරයි වුණා කියපන් ගොඩ එච්චර ජෙම් ජයි කියලා හිතුවේ නෑ මං හැබැයි බලපන් මූ අරන් තියෙන ගන්න එක ඉතින් බං මූ ඩෙසර්ට් එකනේ අරන් තියෙන අපිට ඩෙසර්ට් එක වැඩක් නෑනේ අපිට ඕන දෙකේ ෂොටිය හරි 6 ෂොටිය හරි ඒ දෙක තමයි අපිට ඕන කොහොමද හෙඩ්ෂොට් එක නේද මගේ හෙඩ්ෂොට් එක කොහොමද මගේ අපි බලමු try කරලා මචං මේක වදිනවද කියලා එහෙම මේ දැන් බූ ගත්තේ මේ මේව ගන්න බං අපි ඊට පස්සේ ගමු මේ මැච් එක ගහලා ඉවරලා අපි ගමු 6 ෂොට් එකේ එකේ අපි ගහලා බලමු වදිනවද කියලා අරගේ ෆයිනල් ෂොට් එක බලන්න මට ආසාවක් තියෙනවා මේ හරිනේ ඉතින් ෆයිනල් ෂොට් පේන්නේ නෑ අනේ නැමිනයි පාත් වෙන්න එපා ඉතින් මේ ෆයිනල් ෂොට් පේන්නේ නෑනේ බං මම ස්මූත් නේ බං දාන ඉන්නේ ට්‍රැකනේ බං මට ස්මූත් දාගත්තම ෆයිනල් ෂොට් පේන්නේ නෑ නේද බං ඒ දන්නේ මං ඒකේ දන්න තින්නේ අපි 6 ෂොට් එකම 6 ෂොට්යයි 2 ෂොට්යයි වෙන්න මචං අන්මට සිරි බේන් 2 ෂොටිය කරේ පෙන්නන්නේ නෑ බං මේ 2 ෂොටි පෙන්නන විදිය
අම්මට මේක එන විදිය අතට මේ අඩෝ වාසිය අනේ නැමි පාත් වෙන්න එපා අම්මට බේන් මැරිලා ගියා මචං පොර මැරිලා ගියා මචං හිතන ඒක නිකන් අර මොකද්ද එක වාට්ටම නිකන් අර මුකෙද්ද කෙනා වගේ පොර මැරිලා ගියේ වාසි නේද බං අවුලක් නැහැ හැබැයි දෙකේ හොටිය මේ හොඳයි වගේ නැමි පාත් වෙන්න එපා ඉතින් මෙච්චර මේ ගහනවා මේක නැමි පාත් වෙනවා බං මට මේ ටුටිය බලන්න ඕන වෙලා තියෙනවා මූ නැමි පාත් වෙනවා ඉතින් මොකද්ද කරන්න කියන්නේ මට මේකට ආ නැමි පාත් වෙන්න එපා සුද්දා අඩ ඒක අවුලක් නැහැ වාසි නේද බං ඒක අවුලක් නැහැ බං අපි බලමු ඊට පස්සේ ගිහිල්ලා බලමු අපි මේකේ ෆයිනල් ෂොට් එක බලා ගන්න ෆයිනල් ෂොට් එක අතනින් පෙන්වන්න පුළුවන් ඔය කට්ටියට එතනින් පෙන්වන්න ෆයිනල් ෂොට් එක බේම් ෆයිනල් ෂොට් එක මචං මම මේ අනේ සුද්දා නැමි පාත් වෙන්න එපා බං රාත්ත මේ වීඩියෝ එකක් කරන වෙලාවේ මූ නැමි පාත් වෙනවා බං මේ අපිට අක්ගාලා බැක්කේ මචං අපි බලමු ෆයිනල් ෂොට් එක බලමු අපි අතෙන් ගිහලා හරිද පෙලත් යනවා බං වීඩියෝ එක දික් කරන බොරුවට ෆයිනල් ෂොට් එක මෙන්න තියෙනවා මචං ෆයිනල් මේක ඉවෝ ෂොට් එකක් වෙයි කියලා මම හිතුවා ඒක ඉවෝ ෂොට් එකක් නෙවෙයි මචං මෙන්න තියෙනවා ෆයිනල් ෂොට් එක මෙන්න එහෙම තමයි මචං ෆයිනල් ෂොට් එක එන්නේ හරිද යම්මන්නේ මෙන්න මේක තමයි ෆයිනල් ෂොට් එක එන්නේ කුපිරිය ඒකත් කියුබ් කරන්න පුළුවන් ඒක කියුබ් කරලා තිබුණා නෑ බම් මම මෙච්චර වෙලා හරි එහෙම තමයි බොයිස් ඉතින් අපේ දෙකේ ෂොටියයි 6 ෂොටියයි මැක්ස් කරපු ඔයාලගේ කමෙන්ට් එකක් දාන්න යන්න මචං ගැම්මට මොකද මේකේ දෙකේ ෂොටිය හොඳයිද කියලා ඉතින් ඔය කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න මචං මේ දෙකේ ෂොටිය හොඳයිද කියලා ඉතින් ලස්සන නම් අවුලක් නැහැ ඉතින් ෂේප් කියලා මට හිතෙනවා බලමු නේද ඉතින් හොඳයි කියලා හිතනවා ඔය ඔයාලට මේක එනවා මචං 20 24 එක ඉවෙන්ට් එකක් එනවා 27 වෙනිදා තව ඉවෙන්ට් එකක් එනවා මචං ගන්න පුළුවන් ඉතින් දැම්ම ජෙම් ටොප් අප් කරලා තියාගන්න මං හිතන්නේ ගොඩක් ජෙම් යයි සමහර විට මේක ගන්න හරි බොයිස් ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු ඉතින්